but I'm just too afraid that I'll be wrong. I look forward to the lies. I can't try my pain. Oh, it's such a shame. Hi guys, welcome back to my YouTube channel. වෙනදා වගේම අදත් මම පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. මේ තමයි සිංගප්පූර් වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඒ වගේම සිංගප්පූර් වල day 5. අද අපි උදෙන්ම යන්නේ චැන්ගි එයාපෝට් එකට. ලංකාවට යන්න තමයි අපි මේ හදන්නේ. ඒ වගේම ලෝකේ තියෙන බෙස්ට්ම එයාපෝට් එක තමයි මේ චැන්ගි එයාපෝට් එක. ඔයගලන්ට ලස්සන දෙයක් පෙන්වන්න තියෙනවා මට. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න එහෙනම් මේ The Ordinary Films. ඔයාලට මේ වගේ ඩිජිටල් වෝටර්ෆෝල් එකක් බලා ගන්න පුළුවන් ටර්මිනල් 2 එකට ආවොත් අපි දැන් ඉන්නේ සිංගප්පූරුවේ තියෙන ලස්සනම එයාපෝට් එකේ චැන්ගි එයාපෝට්. ලගේජස් ටික දාලා මුලින්ම චෙක් ඉන් වුණා. අපිට ගොඩක් වෙලාව තියෙනවා ෆ්ලයිට් එකට. ඒ නිසා ඇති වෙනකන් එයාපෝට් එකේ ඇවිදින්න අපිට ඕන තරම් වෙලාව තියෙනවා. ඉතින් මාරම ලස්සනයි මේ එයාපෝට් එක. මාරම ක්ලීන්. ඒ වගේම මේක නිකන් අර අපිට දැනෙන්නේ අමුතුම ලෝකයකට ආව වගේ වෙනස් දේවල් ගොඩක් තියෙනවා බලන්න මෙතන. ඒ වගේම ඩියුටි ෆ්‍රී එකක් තියෙනවා ලොකු. අපි දැන් මේ යන්නේ අර මම ඔයාලට කිව්ව ලස්සන තැන පෙන්නන්න. අපිත් එක්ක ගිහින් බලමු මේ තැන මොකද්ද කියලා එහෙනම්. ඔන්න මේ තමයි මං අර කිව්ව ලස්සන තැන. මේකට කියන්නේ ජුවල් චැන්ගි එයාපෝට් කියලා. මේක තියෙන්නේ ටර්මිනල් 4 එකේ. මේක තමයි ලෝකේ තියෙන උස්සම ඉන්ඩෝර් වෝටර්ෆෝල් එක. ඉතින් ඔයාලත් එනවා නම් අනිවාර්යයෙන් මේක බලන්න එන්න. ටිකක් ෆ්ලයිට් එකට එනවා නම් ටිකක් වෙලස්සනින් එන්න. ඒ වගේම සිංගප්පූර් වල ට්‍රාන්සිට් වෙන අය ඉන්නවා නම් එයාලටත් මේක බලන්න පුළුවන්. ඔයාලා සමහරවල්ලාට දන්නේ නැතුව ඇති. ඔයාලා මෙහෙන් ට්‍රාන්සිට් එකක් අරගෙන වෙන රටකට යනවා නම් ඒ ආපු වෙලාවකත් අනිවාර්යයෙන්ම මේක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ එයාපෝට් එකේ ෆ්ලෝර්ස් 3-4ක් තියෙනවා. උඩට ගියාම මේක පේන්නේ වෙන view එකකින්. ඒ කියන්නේ දැන් අපි ඉන්න ෆ්ලෝ එකේ ඉඳන් බලද්දී පේන view එක පේන්නේ තව විදිහකින්. පල්ලෙහා ෆ්ලෝ එකට ගියාම පේනකොට පේන්නේ view එක තව විදිහක්. ඉතින් මාරම ලස්සනයි. මේ පේන්නේ ඔක්කොම ස්වභාවික ගස් කොළන්. මාරම ලස්සනයි කියන්න වචන නැහැ. ඇත්තටම එතන ඉන්නකොට අපිට කොහොමද මේ ෆීලින් එක දැනෙන්නේ කියලා. ඒ අත්දැකීම මාරම හොඳයි. ඔන්න අපි දැන් ආවා ඩියුටි ෆ්‍රී එකට. ඔයද ගිහිල්ලේ? I'm in a paradise. I'm lost in a paradise. Don't interrupt me. ඉතින් මුලින්ම ආවා එයාගේ පැත්තට ladies first කියලා කිව්වට ඩියුටි ෆ්‍රී එකේ නම් මෙයාලා තමයි first වෙන්නේ. එහෙම නේද? ඔන්න ඉතින් එයාලගේ පැත්තේ චුට්ටක් ඇවිදලා ඊට පස්සේ ගියා අපි පැත්තට. ඒ අතරේ පොඩි shopping පාරකුත් දැම්මා. දැන් නම් ඉතින් බඩගිනි ටයිම් එක ළඟයි. අපි දැන් ටික වෙලාවක් වෙනවා ඇවිදලා මෙතන මේ ඔයාලට පේන ලිෆ්ට් එකෙන් උඩට ගියාම තියෙන්නේ ෆුඩ් කෝට් එක. තනිකරම ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකක් වගේ. එතන ඒරියා එක මාරම ලොකුයි. ඉතින් මෙතන තියෙන අනිත් හොඳම දේ තමයි ඔයාලට කියන්න ඕනේ මෙතන කැෂියර් එකක් නෑ. ඉතින් මෙතන තියෙන ඔක්කොම මැෂින්ස් වගේක්. ඒකෙන් අපිට මෙනු එක තෝරලා සල්ලි ගෙවලා වෙනම කූපන් එකක් එනවා. ඒකේ නම්බර් එකට කතා කරාම තමයි කෑම එක අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒකත් විශේෂ දෙයක් මේ එයාපෝට් එකේ තියෙන. මෙතන ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට්ස් වගේම ජපාන්, ඉන්දියන්, මෙක්සිකන්, තායි ඒ වගේ කෑම try කරන්නත් පුළුවන්.
ඉතින් අපි මික්ස් එකෙන් තමයි ගත්තේ. එහෙනම් දැන් අපි කන්න තමයි හදන්නේ. මේ එයාපෝට් එකේ ටර්මිනල්ස් 4ක් තියෙනවා. ටර්මිනල් 1, 2, 3 එකකට එකක් ලින්ක් වෙලා තියෙන්නේ. අපිට ඇවිදින්න පුළුවන් ඒ එකින් එක. ඒත් එක්කම මොනොරේල් සිස්ටම් එකකුත් මේකේ තියෙනවා. මේ එයාපෝට් එකේ තව බලන්න ගොඩක් දේවල් තියෙනවා. ටර්මිනල් 2 රූෆ්ටොප් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් සන්ෆ්ලවර් ගාඩන් එක. ඒත් එක්කම ටර්මිනල් 3 එකේ තමයි බටර්ෆ්ලයි ගාඩන් එක තියෙන්නේ. ඉතින් එන්ටර්ටේන්මන්ට් ඩෙක් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී මූවීස්, ෆ්‍රී ප්ලේ ස්ටේෂන්ස් වගේ දේවල් තියෙනවා. ඔයාලට මතක ඇති අපි අතන වෝටර්ෆෝල් එක බලන වෙලාවේ ඒ වටේට ට්‍රේන් එකක් ගියා. ඉතින් අපි දැන් මේ යන්නේ ඒ ට්‍රේන් එකේ. Hello, hello. Hello people. Look at us. We are going. අපේ ෆ්ලයිට් එක කොලම්බෝ SQ468. ඉතින් අපේ ගේට් නම්බර් එක 8. අපි මේ ට්‍රේන් එකෙන් ආවේ අපේ ටර්මිනල් එකට යන්න. මොකද අපි දැන් ගේට් එකට යන්න තමයි හදන්නේ. ඔන්න ඒ පැත්තට තමයි අපි දැන් යන්න හදන්නේ. ඒ යන ගමනුත් පොඩි ස්නැක්ස් ටිකක් අරගත්තා. අපි යනවා ලංකාවට. ඇත්තම කිව්වොත් මාරම සතුටේ. අවුරුදු 2කට පස්සේ තමයි අපි මේ යන්නේ. Guys, now we are going to Sri Lanka. Habibi, come to Sri Lanka. අපි මේ යන්නේ සිංගප්පූර් එයාලයින් එකේ. මේ තමයි අපිට හම්බුන මීල්ස්. මම ගත්තේ පාස්ටා එකක්. ඒක මාරම රසයි. මේ පේනවනේ ඉතින් එයාගේ කෑම එක තිබ්බත් මගේ එකෙන්ම තමයි කන්න බැලුවේ. බ්‍රෙඩ් රෝල් ඇන්ඩ් බටර්. ඊට පස්සේ මගේ ජූස් එක. තව දෙයක් මෙන්න මේ කෑම එක මාර රසයි. මම ඒකේ නම දන්නේ නැහැ. ඉතින් මේ බලන් ඉන්න ඔයාලා දන්නවා නම් මේකේ නම මොකක්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එතකොට මට ඒක දැනගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ ඩෙසර්ට් ටයිම්. මේ හැම දෙයක්ම හොඳට ඒ වගේම රසට තිබ්බා. මම නම් එන්ජොයි කරපු හොඳම මීල් එක තමයි මේක. දැන් නම් ඉතින් ටික වෙලාව ලම් වෙනවා. ඔන්න අපි ආව ලංකාවට. මෙතනින් ඇතුල් වෙලා එද්දි දැනෙන ෆීලින් එක නම් කියලා වැඩක් නැහැ. නොයිවසිල්ලක් නැතුව ඉන්නේ මම නා. Hi guys, we landed. We landed in Sri Lanka. මම එනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු කෙනා තමයි මෙන්න මේ ඉන්නේ. මේ මල් එකක් අරන් දුවන් එන්නේ මග ළඟට. Fredo දුවගේ. හලෝ. බාප්පිට මල් නැද්ද? නෑ මාතේ තරහයි. මාතේ තරහයිද? මේ මොති තරහයිද? මෙහෙම පවුලේ කට්ටිය ඈතින්නම් බලන් ඉද්දි අපි එනකම් කොච්චර සතුටක්ද හිතට දැනෙන්නේ නේ. අවුරුදු 2කට පස්සේ ඉතින් මෙතනින් යන හැමෝටම මේ දේ දැනෙනවා. මේ විදිහෙන්ම. මේක නම් මාරම සතුටු අවස්ථාවක්. එහෙනම් අපි ලංකාවට ආව හේතුව ඔයාලට ළඟදිම කියන්නම් අපේ ඊළඟ vlog එකේ. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ The Ordinary Films.